හරි මුලින්ම ඔයාලා අපේ සයිට් එකට ගිහින් මෙතන රෙජිස්ටර් බිස්නස් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ බිස්නස් නේම් එකක් දාගන්න. ඔයාලා යූස් කරන බිස්නස් නේම් එකක් කියන්නේ ඔයාලගේ බිස්නස් එකේ නම දෙන්න තියෙන මෙතන සාමාන්‍ය විදිහට. ඊට පස්සේ මෙතන WhatsApp නම්බර් එකක් දෙන්න. ඒ WhatsApp නම්බර් එක දෙද්දී ඔයාලා අනිවාර්යෙන් ඔයාලා WhatsApp බිස්නස් යූස් කරන ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එකට යූස් කරන WhatsApp එක දෙන්න. අපි මාකට් ප්ලේස් එක යූස් කරද්දි මාකට් ප්ලේස් එකේ අයිටම් එක එබ්බුවාම ඔයාලගේ මේ නම්බර එකට තමා මැසේජ් එක යන විදිහට හදන්නේ. නිසා අනිවාර්යෙන් ඔයාලා යූස් කරන නම්බර එක මෙතනට දෙන්න. ඊට පස්සේ මෙතනට ඊමේල් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා කැමති පාස්වර්ඩ් එක මෙතනට දෙන්න. ඊට පස්සේ රෙජිස්ටර් ක්ලික් කරාම ඔයාලා සයිට් එකට යනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඩෑෂ්බෝඩ් එක. එතරට මෙතන තියෙනවා බිල් ටුඩේ ගාන. ඊට පස්සේ ඩේලි රෙවෙනියු එක. ඊට පස්සේ ඩේලි ප්‍රොෆිට් එක තියෙනවා. ඊට පස්සේ මන්ත්ලි රෙවෙනියු, මන්ත්ලි ප්‍රොෆිට්, ඊට පස්සේ ලෝ ස්ටොක් අයිටම් ගාන. ඊට පස්සේ මෙතන තියෙනවා මන්ත්ලි ස්ටේටස් රෙවෙනියු. එක මාසෙන් මාස ඔයාලගේ ඉන්කම් එක කොච්චරද. ඊට පස්සේ টপ සෙලින් පෝර්ට්ෆෝලියෝ ඒ ප්‍රොඩක්ට්ස් ටික තියෙනවා. ඊට පස්සේ টপ සෙලින් ප්‍රොඩක්ට්ස් වල වෙනම chart එක තියෙනවා. ඊට පස්සේ ලෝ ස්ටොක් ඇලර්ට් තියෙන අයිටම් ටික පෙන්නනවා. ඒ ටික ඔයාලට ඩෑෂ්බෝඩ් එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බිල්ඩ් සෙක්ෂන් එක තියෙනවා. ඊට පස්සේ ඉන්වෙන්ටරි එකට තියෙනවා. ඔයාලට මේකෙන් ඔයාලගේ අයිටම්ස් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට මෙතන ඇඩ් ඉන්වෙන්ටරි ගිහිල්ලා අයිටම් එකේ නම දෙන්න. ඊට පස්සේ මෙතන ඉමේජ් එකක් දාගන්න පුළුවන් ඔයාලා ගාව තියෙන. ඊට පස්සේ අයිටම් ක්වන්ටිටි එක දාගන්න පුළුවන්. ඊට පස්සේ කොස් ප්‍රයිස් එක දාන්න පුළුවන්. එතකොට කොස් ප්‍රයිස් එකය එතකොට සෙලින් ප්‍රයිස් එකෙන් කොස් ප්‍රයිස් එක අඩු වෙලා තමා ඔයාලගේ රෙවෙනියු එක හැදෙන්නේ. ඒ නිසා ඒතනට ඔයාලට අයිටම් එක දෙන්න යන කොස්ට් එක දාගන්න. ඊට පස්සේ සෙලින් ප්‍රයිස් එක දාගන්න ඔයාලා අයිටම් එක සෙල් කරන ගාන. ඊට පස්සේ මෙතන සේව් ප්‍රොඩක්ට් දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ඉන්වෙන්ටරි එකට ඒක ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලා දැන් බිල් එකක් දාද්දී සෙල් කරන අයිටම් එක ඇඩ් කරගන්න. එතන නිකන් ක්ලික් කරාම ඔයාලට නිකන් එනවා. ඊට පස්සේ එතන ක්වන්ටිටි එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ සබ්මිට් බිල් කියන එක දුන්නාම මෙන්න මේ විදිහට ඔයාලට බිල් එක ප්‍රින්ට් කරනවා නම් ප්‍රින්ට් කරන්න පුළුවන්. එතකොට මේක ෂෙයා කරන්න පුළුවන්. ඔයාලා කස්ටමර් කෙනෙක්ට යවනවා නම් රිසිප්ට් එක මේ විදිහට එනවා. ඊට පස්සේ ඉන්වොයිසස් වල ඔය ටික පෙන්නනවා. බිල් එක එයා ඩේට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ රිපෝට්ස් වල පෙන්නනවා. ප්‍රොඩක්ට් සේල්ස් සේරම ටික පෙන්නනවා. ඊට පස්සේ ඩෑෂ්බෝඩ් එකට ගියාම පෙන්නනවා අපි දැන් අද බිල් එකයි දැම්මේ ඒක පෙන්නනවා. ඊට පස්සේ ඩේලි රෙවෙනියු එක 1900ක් පෙන්නනවා. එතකොට ඩේලි ප්‍රොෆිට් එක 900යි. අර කොස්ට් ප්‍රයිස් එකකින් අඩු වෙලා ප්‍රොෆිට් එක පෙන්නන්නේ. ඊට පස්සේ මන්ත්ලි රෙවෙනියු එකට ඇඩ් වෙනවා. මන්ත්ලි ප්‍රොෆිට් එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ අපි මේ මාසේ ප්‍රොෆිට් එක පෙන්නනවා. ඊට පස්සේ টপ 10 සෙඩක්ස් වල පෙන්නනවා. අපි ඇඩ් කරපු අයිටම් එක. එතකොට ඒ ටික පෙන්නනවා. දැන් ඔයාලා මාකට් ප්ලේස් එකේ මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකක් විදිහටත් ඔයාලගේ මේ පොස් සිස්ටම් එකෙන් පාවිච්චි කරන්න. එතකොට ඔයාලට තියෙන්නේ මාකට් ප්ලේස් කියන එක ඔබලා මෙහෙම එන්න. ඊට පස්සේ ඔයාලට මේ උඩ තියෙන ලින්ක් එක කොපි කරගන්න පුළුවන්. මේක කොපි කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ක්ලයන්ට් ඉල්ලුවා මොනවද තියෙන ප්‍රොඩක්ට් කියලා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එක යන්න. එතකොට ක්ලයන්ට් ඒ ලින්ක් එක ක්ලික් කළාම එයාව යනවා මෙන්න මේ විදිහට ඔයාලගේ වෙන වෙබ්සයිට් එකක් වගේ. එතකොට ක්ලයන්ට් ඕන අයිටම් එක ක්ලයන්ට් ක්ලික් කළාම ඔයාලා අර අතන දීපු WhatsApp නම්බර් එකට මෙන්න මේ විදිහට යනවා. කෙලින්ම ඩිරෙක්ට් වෙනවා එතනට. එතකොට ක්ලයන්ට් කෙලින්ම මැසේජ් එක දාන්න පුළුවන්. ඕල්රෙඩි මැසේජ් එක ටයිප් වෙලා එනවා. ක්ලයන්ට් කෙලින්ම ඒක සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ.
එතවට එන්නේ විදියට තමයි අපේ පොසිිස්ටම එක යුස් කරන්න තියෙන්නේ මේ වගේ ඉන්වේශරී අන්ලිමිට ඩැඩ් කරගන්න පුළුවන් හට ඕන දෙයක් යුස් කරන්න පුළුවන් මේක තවට මේක දවස් තුනක් ෆ්‍රීවාට යුස් කලත් බාන්න පුළුවන් කැමති අයුස් කළ බලන්ඩ ලිංක එක වාලට වෙන අපි වත්සප් එක කැමතියි ට්‍රයි කරල කියන්න